ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්න ගැන කවදා හරි ගැඹුරෙන් හිතලා තියෙනවද? අද අපි අපේ මූලාශ්‍ර හරහා ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නයි මේ සූදානම් වෙන්නේ. හොඳයි. අපි මේ ගමන යන්නේ ප්‍රධාන අධ්‍යයන පහක් හරහා ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්න වලින් පටන් අරගෙන අවසානයේදී මූලාශ්‍රවල කියන ජීවිතයට පහනක් යන දේ මොකක්ද කියලා අපි හොයාගමු. අපි හැමෝම ජීවිතේ හොයන්නේ සතුටනේ. ඒත් සමහර වෙලාවට හිතට එනවා නේද? ඇත්තටම ජීවිතය කියන්නේ මොකක්ද? අපි ඉපදුනේ ඇයි? මේ වගේ ගැඹුරු ප්‍රශ්න. ඇත්තටම අපේ මූලාශ්‍ර පටන් ගන්නෙත් උන්න ඔය මූලිකම ප්‍රශ්න තුනේ. ජීවිත කාලය පුරාම කොයිතරම් මිනිස්සු මේ ප්‍රශ්න ගැන කල්පනා කරනවද? මේ වචන කියන්නේ බයිබලයේ ඉන්න සලමෝන් රජතුමා. හිතන්නකෝ ඔහුට අතිවිශාල ධනයක්, බලයක්, ප්‍රඥාවක් තිබුණා. ඒත් ඒ හැමදේම තිබිලා ජීවිතයේ අන්තිමේදී ඔහුට දෙනුනේ හැමදේම හිස්, නිෂ්ඵල දෙයක් වගේ කියලා. ඉතින් ඇයි හැම හිස්කමක් දැනෙන්නේ? මූලාශ්‍රවල කියන විදිහට ඒකට හේතුව අපි හැමෝටම මං අහරින්න බැරි එක දෙයක්. මරණය. ඒක නිසා අපි මේ ලෝකේ හොයාගන්න හැම දෙයක්ම ධනය, බලය, කීර්තිය ඔක්කොම తాවකාලිකයි. හොඳයි. එහෙනම් ලෝකයේ දේවල් වලින් සතුට හොයාගන්න බැරි නම් මිනිස්සු හැරෙන්න ඕන කොහාටද? අපි බලමු මූලාශ්‍රවල ඒ ගැන මොකද්ද කියන්නේ කියලා. මේක බලන්න විද්‍යාව අද කොච්චර දියුණුද නේද? අභ්‍යවකාශයට යනවා. හැබැයි අපේ හිත ඇතුලේ තියෙන ප්‍රශ්නවලට මේ මරණය කියන ලොකුම ප්‍රශ්නෙට විද්‍යාවට උත්තර දෙන්න පුළුවන්ද? මූලාශ්‍රවල කියන්නේ බෑ කියලා. මෙන්න මේ හිඩැස පුරවන්න තමයි මූලාශ්‍රවලට අනුව ආගම කියන දේ එන්නේ. ආගම කියන්නේ මේ භෞතික ලෝකෙන් එහා තියෙන සදාකාලික ප්‍රශ්න වලට උත්තර දෙන උත්තරීතර ගැන්වීමක් කියලා තමයි කියන්නේ. මේක පුදුම හිතෙන දෙයක්. නමුත් මූලාශ්‍රයකට අනුව 2022 වෙනකොට ලෝක ජනගහනයෙන් 87%ක්ම මොකක් හරි ආගමක් අදහනවා. ඒ කියන්නේ ආගමක අවශ්‍යතාවය හැමෝටම වගේ දැනෙනවා. මූලාශ්‍රවල පැහැදිලි කරන විදියට ඒකට හේතුව තමයි මිනිස්සු කියන්නේ සහජයෙන්ම තමන්ම නිර්මාණය කරපු කෙනාව හොයන ආගමික ජීවීන් පිරිසක් වීම. ඒ ආශාව අපි හැමෝගෙම තුල තියෙනවා. හරි. ආගමක් ඕන කියලා තේරුණා කියමුකෝ. ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේ තරම් ආගම් ගොඩක් තියෙද්දි හරියටම තෝරගන්නේ කොහොමද? ගොඩක් අය හිතන දෙයක් තියෙනවා මොන ආගම ඇදහුවත් කමක් නැහැ හැම පාරක්ම යන්නේ එකම තැනට කියලා. ඒත් අපි බලන මූලාශ්‍රමේ අදහසට අභියෝග කරනවා. මොකද බලන්න බයිබලයේ කියන මේ දේ නිවැරදි වගේ පේන පාරක් තියෙනවා. ඒත් ඒකේ අවසානය මරණයයි. ඒ කියන්නේ අපි තෝරගන්න මාර්ගය හරිම වැදගත්. එහෙනම් හරි ආගමක් තෝරගන්න මොන වගේ නිර්ණායකද පාවිච්චි කරන්න පුළුවන්? මූලාශ්‍රවල ඒකටත් රාමුවක් ඉදිරිපත් කරනවා. මුලින්ම ආගම් ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක ස්වාභාවික ආගම්. ඒ කියන්නේ මිනිස්සු හදපු දේවලට, ගස්කල් වලට වන්දනා කරන එක. දෙවෙනි එක තමයි හෙලිදරව් ආගම්. ඒ කියන්නේ උසස් බලයකින් දෙවියන්ගෙන් ලැබුණු සුද්ධ ලියවිල්ලක් තියෙන ආගම්. මෙතනදී මූලාශ්‍රවල කියන වැදගත්ම දේ තමයි මුලින්ම සුද්ධ ලියවිල්ලක් තියෙන ආගමක් තෝරගන්න ඕන කියන එක. මොකද ඒක මිනිස්සුන්ට වඩා උසස් කෙනෙක්ගෙන් ආපු පණිවිඩයක් කියලා තමයි කියන්නේ. හොඳයි සුද්ධ ලියවිලි තියෙන ප්‍රධාන ආගම් ගත්තොත් මූලාශ්‍රවලට අනුව ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගම් තමයි ලෝකේ වැඩිපුරම ඉන්නේ. ඉතින් ඊළඟ පියවර වෙන්න ඕනේ මේ සුද්ධ ලියවිලි ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න එක. හරි. දැන් අපි බලමු මේ අපි කතා කරපු මූලාශ්‍රවල මේ ප්‍රශ්නෙට දෙන නිශ්චිතම පිළිතුර මොකක්ද කියලා. හිතන්නකෝ කිසිම මංග පෙන්වීමක් නැති ජීවිතයක් කියන්නේ තට්ටතනියම ඝන අඳුරක පාරක් හොයාගෙන යනවා වගේ වැඩක්. හැමතැනම හැප්පෙනවා, වැටෙනවා, පැටලෙනවා. ඉතින් මේ අඳුරට ආලෝකය මොකක්ද? මෙන්න බලන්න බයිබලයේ කියන දේ. ඔබගේ වචනය මාගේ පාදවලට පහනක්ය, මාගේ මාවතට ආලෝකයක්ය. ඒ කියන්නේ දිව්‍යයන්ගේ වචනය. බයිබලයේ තමයි ඒ ආලෝකය. මේ අදහස ලෝක ප්‍රසිද්ධ පුද්ගලයොත් පිළිගත්තා. උදාහරණයක් විදිහට ඒබ්‍රහම් ලින්කන් කිව්වා බයිබලය කියන්නේ දෙවියන් වහන්සේ බිනිසාග දුන්න හොඳම තෑග්ග කියලා. ඒ විතරක් නෙවෙයි. ඇමරිකාවේ හිටපු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් කිව්වා බයිබලය අපේ හදවතට සතුටක සහ යුතුයකම් වලට යතුරක් වගේ කියලා. තවත් බලවත් අදහසක් එනවා හිටපු FBI අධ්‍යක්ෂවරයෙක්ගෙන් ජේ එඩ්ගා හූවර්ගෙන්. ඔහු බයිබලය හැඳින්නුවේ සම්පූර්ණ සහ සදාකාලික ජීවිතයකට මඟ පෙන්වන නොවරදින මාර්ගෝපදේශයක් කියලයි. ඉතින් මේ මූලාශ්‍රවල නිගමනය තමයි දෙවියන්ගේ වචනය අධ්‍යයනය කිරීමෙන් ජීවිතයේ අභියෝග මැද ආරක්ෂාකාරීව සහ සතුටින් ගමන් කරන්න පුළුවන් කියන එක. ඒක හරියට අඳුරු පාරක් ආලෝකවත් කරන පහනක් වගේ.
ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතිරි වෙන්නේ මේ ප්‍රශ්නයයි. ඔබේ මාවත ආලෝකවත් කරන පහන කුමක්ද?